ඔයා ලෝක විනාශයකට පස්සේ ජීවිතය බේරගත්ත කෙනෙක් නම් පෘථුවිය මත නැවත ජීවය ඇති කරන්න ඔයා යන්න ඕනේ ලෝක විනාශයේ බීජ බැංකුව තියෙන තැනට. යම්කිසි අවස්ථාවක මුළු ලෝකෙම විනාශයට පත් වුවහොත් නැවත පෘථුවිය මත ජීවය ගොඩ නැගීමට අවශ්‍ය පෘථුවිය මත තිබෙන සියලුම ශාකවල බීජ තැන්පත් කරලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාලට මේ පේන්නේ ලෝකයේ උත්තරද්‍රවයට ඉතා ආසන්නව මිනිස් වාසයෙන් තොර වසරේ වැඩි කාලයක් දැඩි හිමෙන් වැසුණු හුදකලා දූපත් සමූහයක තියෙන බීජ බැංකුව. මෙහි පොළොව වසරේ සෑම දිනකම පවතින්නේ අධික සීතලෙන් මිදිලා. ලෝකයේ මහා විනාශයක් සිදුවී විදුලි බලය සම්පූර්ණයෙන් නැති වී ගියා. තවත් වසර 100 ගණනක් යනතුරු මෙම බීජ සුරක්ෂිතව තබා ගැනීමට මේ ස්වභාවික සීතල සමත් වෙනවා. ඔයා මේ උමග දිහා බලද්දි මේකේ දොර අමුතුම ආලෝකයකින් බැබලෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ප්‍රභා සංශ්ලේෂණය සිහිපත් කරන්න කරන කලා නිර්මාණයක්. නමුත් ඒ දොරටුවෙන් ඇතුළු වූ පසු ඔයාට දැනෙන්නේ දැඩි සීතලක් සහ අසාමාන්‍ය නිහඬතාවයක්. දිගු කොන්ක්‍රීට් උමග දිගේ ඇතුළට යන විට ඔයාට හමු වෙන්නේ ශාලා 3ක්. ඒ හැම ශාලාවකම ඉතා ආරක්ෂිතව විශේෂ ඇසුරුම් වල බහ ලෝකයේ සෑම රටකම පාහේ කෘෂිකාර්මික බීජ වර්ග තැන්පත් කරලා තියෙනවා. දැනට මෙහි බීජ වර්ග මිලියනයකට වඩා අධික ප්‍රමාණයක් පවතිනවා. සහල්, තිරිඟු, බෝංචි වල ඉඳන් ඉතා දුර්ලභ ශාක වර්ග දක්වා ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට අවශ්‍ය සෑම දෙයක්ම මෙහි අඩංගු වෙනවා. හැබැයි මේ සියල්ල පිටිපස්ස තියෙන අභිරහස මොකක්? විද්‍යාඥයින් සහ ලෝක නායකින් මෙතරම් වියදම් කරලා මෙවැනි ආරක්ෂිත ස්ථානයක් හැදුවේ ඇයි? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මහා විනාශය මොකක්? සමහරු පවසන්නේ මේක න්‍යෂ්ටික යුද්ධයකින් පසු ලෝකෙ නැවත ගොඩනැගීමට ගත් පියවරක් බවයි. තවත් පිරිසක් විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාස නිසා ලෝකයේ වගාබිම් විනාශ වන දිනය අතළඟ බවයි. මෙහි ඇති විශේෂත්වය නම් මෙම සුරක්ෂිතාගාරයේ යතුර පවතින්නේ නෝර්වේ රජය සතුව වුණත් එහි ඇති බීජවල පෙට්ටිවල අයිතිය පවතින්නේ ඒවා ලබා දුන් අදාළ රටවල් සතුවයි. ඒවා කිසිම අවස්ථාවක වෙනත් රටකට ලබා දෙන්නේ නැහැ. මේ හරියට ලෝකයේ ඇති ආරක්ෂිතම බැංකුවක පවතින තැන්පතු පෙට්ටියක් වගේ. මෙම බීජ බැංකුවේ ඇති වැදගත්කම ලෝකයටම වැටහුණු එක්තරා සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා. ඒ සිරියානු සිවිල් යුද්ධය පවතින සමයේදී සිරියාවේ අලෙප්පෝ නගරයේ තිබ්බ ජාත්‍යන්තර බීජ බැංකුව යුද්ධය නිසා විනාශ වීමේ තර්ජනයකට ලක් වුණා. එහි තිබූ ඉතා වටිනා බීජ වර්ග රැසක් රැක ගැනීමට නම් ඒවා නැවත වගා කළ යුතුව තිබුණා. ඉතිහාසයේ පළමු වතාවට 2015 වසරේ ස්වල්බාඩ් බීජ බැංකුවෙන් බීජ වර්ග කිහිපයක් නැවත වගා ගැනීමට ලෝකයට සිදු වුණා. එම බීජ වර්ග නැවත මොරොක්කෝවේ සහ ලෙබනනේ වගා කර ඒවායින් අලුත් බීජ නිපදවා නැවතත් ආරක්ෂාව සඳහා ස්වල්බාඩ් වෙත මෙවනු ලැබුවා. ලෝක විනාශයටත් ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කර මේ සුරක්ෂිතාගාරය තුරට ජලය කාන්දු වීමට පටන් ගත්තා. අධික උෂ්ණත්වය නිසා උත්තර ධ්‍රැවයේ හිම දිය වී බලාපොරොත්තු නොවූ ලෙස උමග දොරටුව අසලට ජලය ගලාගෙන ඇවිල්ලා තියෙනවා. වාසනාවකට වගේ එම ජලයේ බීජ තැන්පත් කරලා තියෙන කාමර දක්වා ගමන් කරේ නැහැ. හැබැයි නමුත් මේ සිදුවීම ලෝකයට දුන් පණිවිඩය තාමත් භයානකයි. අපි බලාපොරොත්තු වෙන ලෝක විනාශයට පෙර අප විසින්ම අපි සිදු කරන පරිසර විනාශය නිසා මේ ආරක්ෂිත ස්ථානයේ පවා අනතුරේ වැටී තිබෙනවා. අවසාන වශයෙන් ස්වල්බාඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය යනු උදෙක් ගබඩාවක්ම නෙවෙයි. ඒක අනාගතයට තැබූ පණිවිඩයක්. අපට පෙර සිටි ශිෂ්ටාචාරයන් මහා විනාශයන් හමුවේ අතුරුදහන් වූවත් අපගේ ශිෂ්ටාචාරය එසේ නොවීමට අපි ගන්නා උත්සාහයයි මේ. ලෝකයේ කෙරවලක හිම සහ අඳුර මැද සැඟවුණු මේ අභිහාස ස්ථානය මනුෂ්‍ය වර්ගයාගේ අවසාන රක්ෂණ සහතිකයයි. පෘථිවියේ නැවත ජීවය ආරම්භ කිරීමේ යතුර අදටත් ඒ අයිස්කන්ධ ඇතුළත නිහඬව සැඟවී සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා ජීවිතේට මොකක් හරි දෙයක් ගත්තා නම්, දැනුමක් තොරතුරක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ආටිකල් වල තුලින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ජය වේවා.